සාමාන්‍ය මෙලද පොලේ මේ ආශ්‍රිත වර්ණයකට තමයි පොල්තෙල් මෙච්චර කාලයක් ඔප්පනා පොල්තෙල් එකක් අපි මෙලද පොලේ විඳි ගන්නේ. මෙන්න මේ වගේ පැහැයක් තියෙන අවර්ණ තෙල් එකක් තමයි අපි මෙලද ගන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙලද පොලේ සාමාන්‍යයෙන් නිෂ්පාදකයෝ රිපයන්ඩ් සමාගම් හඳුන්වන්නේ මේ තෙල් එක ක්‍රූඩ් ඔයිල් එකක් විදියට. ක්‍රූඩ් ඔයිල් කියලා තමයි මේකට කියන්නේ. හැබැයි අපි මෙලද පොලේ කියලා මෙලදී ගන්නේ මෙන්න මේ වගේ පැහැයක් තියෙන අවපැහැයක් තියෙන මේ ආසන්න පාටක් තියෙන තෙල් එකක් තමයි අපි මෙලදී ගන්නේ. පොල්තෙල් කියනවා. එතකොට මේ වගේ පොල්තෙල් එකක් දැක්කට පස්සේ දැන් අපි සමාජයේ දැනුවත් වෙලා තියෙන විදිහට සමහර වෙලාවට මේ පාට තියෙන පොල්තෙල් කන්නේත් නැහැ. මොකද මේ සුදු පොල්තෙල් කන්න එපා කියලා සමාජගත වෙලා තියෙන මතයක් තියෙනවා. කිමිකල් ගහලා තමයි සුදු කරන්නේ. ඒක නිසා කන්න නම් එපා සුදු පොල්තෙල්. ආවේනික පාටි අපි එදාන සම්ප්‍රදායික පාට කහ පාට. ඒක නිසා කහ පාට පොල්තෙල් එකක් තමයි අපි ගන්න ඕනේ කියන එක තමයි සමාජ මතය වෙලා තියෙන. මොකද අපේ අලවි ආයතන වලට කියපුවාන් පස්සේ පාරිභෝගිකයෝ දක්වන අදහස් වලින් අපිට තේරෙනවා ඇත්තටම මේ පොල්තෙල් කියන එක ගැන කොච්චර දැනුවත්ද කියලා. සමාජය දැනුවත් නැහැ ඇත්තටම මොනවද පොල්තෙල් කියන්නේ කොහොමද පොල්තෙල් හදන්නේ කියලා. මොකද ඒකට ඉදිරිපත් වෙන්න කෙනෙක් නැහැ මේ නිෂ්පාදනය කරන්නේ කොහොමද මේක ඇයි අපි පොල්තෙල් භාවිත කරන්නේ කොහොමද කියලා. මොකද තමන් නිවැරදි වෙලා ඉන්න ඕන තව කෙනෙකුට මේක පැහැදිලි කරන්න. මේක නිෂ්පාදන තත්ත්වෙ මෙහෙමයි මේ පොල්තෙල් කනවා නම් හොඳ පොල්තෙල් එකක් ගන්න. මොකද මේ වගේ නිෂ්පාදනයක් කරන්න බැරි කෙනෙකුට බෑ මේක හොඳයි කියලා කියන්නේ. ඒකට කියන්නේ සුදු පොල්තෙල් නම් කන්න එපා. ඒක කෑවොත් ඒක පිළිකාකාරක හැදෙනවා. මොකද මේක කිමිකල් දාලා තමයි සුදු කරලා තියෙන්නේ. ඒක නිසා මේක කන්න එපා. එතකොට මේ තෙල් එකේ පුළුවන් මේක ආවම ඉවත් කරලා ඉවරලා බලන්න මේ ආවේනික සුදු වෙනවද කියලා. එතකොට පොල්තෙල් එකක් නම් ඒ RPG කරන ගැන මම වෙනම කියන්න. එතකොට මූලික ලක්ෂණ කීපයක් තියෙන පොල්තෙල් වෙනුවට ඇත්තටම සුවඳෙන්වත් රසයෙන්වත් පාටින්වත් බෑ පොල්තෙල් සමානකට අඳුර ගන්න. මොකද ඒ තරම් රැවටීමක් වංචාවක් මේ පොල්තෙල් වල තියෙන නිසා. එතකොට අපිට විශ්වාස කරන්න වෙනවා යම්කිසි ආයතනයක් වගකීම් යුතු ආයතනයකින් බලපත්‍රයක් තියෙනවා නම් හරි මොනවා හරි නිෂ්පාදකයෙක් මේ ආයතනයේ පිටිපස්සේ ඉන්නවා නම් තමයි අපිට වගකීමක් ගන්න පුළුවන්. ඇත්තටම මෙහෙම නිෂ්පාදනයක් තියෙනවා. ඒක විශ්වාසයි වගකීමක් තියෙනවා කියලා. ඒක අපි උදාහරණයක් ගිහුවොත් නිකන් සිරිපාල මුදලාගේ කඩේ කියන්නේ ඒ මුදලාගේ කඩේට ගිහිල්ලා අහනවා ඔබ පොල්තෙල් තියෙනවා. ඔව් පොල්තෙල් තියෙනවා. මේ පොල්තෙල් හොඳයි. දන්නේ අපි දන්න පල්ලේ කෙනෙක් අවුරුදු 10ක් විතර තිස්සේ දානවා. එයා උසයි මහතයි සුදු හරි හරි මනුස්සකම තියෙන මව්වන් කතා කරන්න පුළුවන්. අපිට ගනුදෙනු කරන අපේ ක්‍රෙඩිට් පීරියඩ් එකක් තියෙනවා. ඒ ගනුදෙනු වලට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පොල්තෙල් එක ගැන අපිට කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ අවුලක් නැගෙන මහජන පැමිණිලි නැහැ. හරි මොනවා හරි එකක් වෙන්නේ නැති. හැබැයි පුද්ගලයා ගැන විශ්වාසයක් ඇරෙන්න නිෂ්පාදනය ගැන විශ්වාසයක් කිසිම කෙනෙකුට නැහැ. මම පොල්තෙල් බෑවනා මට අනන්‍යතාවයක් නැත්තම් මම ඔබ අඳුරනවා නම් එතකොට ඔබට කියන්න පුළුවන් මම මේ මනුස්සයා තමයි කතා කරා අවුලක් නැහැ. අපිත් එක කාලයක් තිස්සේ අඳුරනවා පවුලේ කට්ටියක් දානවා කියන ඔය වගේ දේවල්. හැබැයි ඒක ප්‍රමාණවත්ද අපි මිලදී ගන්න නිෂ්පාදනයේ මත. උතන තමයි ගැටලුව තියෙන්නේ. හැමදේම අපි වෙනදපොලෙන් ගන්නකොට විශ්වාසය තියෙන වෙනද ආයතන. හැබැයි හැමතැනම මේ කෝට ක්‍රමවේද වංචනික ක්‍රමවේද වලින් තමයි මේ නිෂ්පාදනය එළියට එන්නේ. ඒකට වගකිය යුතු සියලු දෙනා ඔබ අපි සියලු දෙනා පාරිභෝගිකයා ගිහිල්ලා ඉල්ලන්න වෙලඳපෝ නිෂ්පාදකේ බලන්නෙම මේක ආපස්සට කරකවන්න. මොකද අපි ගිහිල්ලා අහන්නේ අඩුවට තෙල් එකක් තියෙනවද? අපිට බැදුමක් බැදගන්න මේ හදිසි මලගයක් වුණා. එච්චර එකක් ඕනේ පොඩි වැඩකට තමයි මේක අවශ්‍යතාවය තියෙන්නේ. අඩුවට ගන්න පුළුවන්ද කියලා. ඔබ නිකන් ඉඳලා බලන්න. ඔබත් එහෙමද? සමහරවිට මෙහෙ එහෙම නැතුවත් නැති හොඳ ඒවා හොයන වැඩි. මම කියන්නේ බහුතරයක් එහෙමයි. මොකද හොයන්නෙම අඩුවට දෙයක්. නැත්තම් සංසන්දනාත්මකව තමයි අපි ගිහින් මිලදී ගන්න. සංසන්දනය කරනවා කියන්නේ එහා පැත්තේ කඩේ ගහලා ගිහිල්ලා බලන බෝඩ් එකේ බිල. ඒකේ බෝඩ් එක ගහලා දෙනවා 680ක් හෝ 650. අනිත් පැත්තේ කඩේ ගිහිල්ලා බලනවා ඒක 720යි 700යි වෙන්න පුළුවන්. නැත්තම් 630ට තව කෙනෙක් විකුණනවා වෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම යන්නේ 630ට තැනට. ඒකයි හැමෝම හිතනවා ඔය හැමතැනම තියෙන්නේ එකම පොල්තෙල් එකක් ඒ බෝඩ් කීපයකින් මිල දර්ශනයක් ගහලා මේ කෝට ක්‍රමවේද වලට වැඩි මිලකට පොල්තෙල් විකුණනවා. ඒ විශ්වාසයෙන් මිල සහ අපේ ආර්ථික අපහසුතාවය කියන ওই කාරණා කීපයම එකතු කරලා ඉවරලා අපි අර රුපියල් 100ක විතර ඉතුරුවක් ලබා ගන්න අර වගේ වැරදි තීරණයකට යනවා. එතකොට එතන තමයි අපිට වැරදුණු තැන. අපි හිතනවා හැමතිස්සෙම හැබැයි සමහරු ඉන්නවා ඔය ඔක්කොම දාන්නවා හොඳ පොල්තෙල් ගන්න ඕනේ කියලා දන්න හැබැයි ගන්න තැනක් නැහැ. ගිහිල්ලා බැලුවා පස්සේ හැමතැනම තියෙන එක වගේ අඳුර ගන්න බෑ. මේ මේසෙම තියලා තියෙන හැම තෙල් එකක්ම පොල්තෙල්. හරියට නිකන් අර කිඹුල පරිස් වගේ එකක් තමයි මේක.
කිඹුල පනිස්කොට කිඹුලු නෑනේ. ඒ වගේ එකක් තමයි පොල් තෙල් තමයි නම. හැබැයි මේ පොල් තෙල් නෙමෙයි. මේ වෙළඳ පොලේ තියෙන හැබැයි මේ හැමදේම ඔබේ අතට එන්නේ මේ පොල් තෙල් කියන වෙළඳ නාමය පාවිච්චි කරලා ඒක අවභාවිතා කරලිවලා බාහිර සමාගම් හෝ අතරමැදියන් පිරිසක් කණ්ඩායමක් විසින් මෙහෙවන ලද ව්‍යාපාරයක් තමයි නිෂ්පාදකයෙක් එහෙම කරනවා අඩුයි අතරම. ඒක කරන්න කිව්වා පස්සේ අතරමැදි පිරිසක් පොල් තෙල් වර්ග කිහිපයක් එකතු කරලා මිල සංසන්දනාත්මකව බලලා මේක අඩු කරලා දෙන්න පුළුවන් කීයට අන්තිම අඩුවට දෙනවා. මොකද මේ ආසන්නයේ තියෙනවා මහා පරිමාණ වෙළඳ ආයතන. පොල් තෙල් ගොඩාක් අඩුවට දෙන සමහරලාට පොර කකා පොඩිමේ ගිහිල්ලා ගන්නවා. ඒකේ තරගයක් තියෙනවා. ඒ සමහරව හිතනවා මෙයා අඩුවට දෙනවා හරි සාධාරණයි. ඒ දෙන්නේ යාගේ ලාභය අඩු කරලා තමයි මේ දෙන්නේ. එහෙම නැහැ. ඔය හැම නිෂ්පාදක ඔය ආයතනයත් එක්ක අපි ගොඩක් ගනුදෙනු කරලා තියෙනවා. හැබැයි හැමෝගෙම අදහස තියෙන්නේ පාරිභෝගිකයට හොඳම දේ දෙන්න නෙමෙයි අඩුම දේ දෙන්න. ඔබට හොඳම දේ දෙනවට වඩා ඔබ ආකර්ෂණය කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳම අවස්ථාව තමයි අඩුවට දෙන්න එකක් දෙනවා නම් ඔබ කැමති සතුටින් මේක අරගෙන යනවා. මේකෙදී මූලිකවම තියෙන ඇත්තටම පොල් තෙල් වල මේ අල්ලලවත් පාටින්වත් සෝදින්වත් වඩා මේකේ තියෙනවා විද්‍යාත්මක පදනම. මම ඉසුමිස් පැහැදිලි කරයි ඒ සම්බන්ධව. එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් කොප්පරා පොල් තෙල් වල සහ මේ හැම පොල් තෙල් එකම අපි බලනවා මූලිකම ඇප්ලොඩොක්සින්. ඇප්ලොඩොක්සින් එකක් තියෙනවද කියලා බලන්න. ඇප්ලොඩොක්සින් කියන එක දන්න වැඩි පහුගිය කාලේ මාතෘකාවක් වෙච්ච කතාවක් තමයි ඇප්ලොඩොක්සින් කියන්නේ. එතකොට ඇප්ලොඩොක්සින් කියන්නේ විස සහිත උස් වර්ග වලින් සහ ඒ විස ද්‍රව්‍ය එකතු වෙලා හැදෙන අහිතකර බලපෑම් පිළිකාකාරකයක් තමයි ඇප්ලොඩොක්සින් කියන්නේ. එතකොට අපි බලනවා ලැබ් එකකට ගියාට පස්සේ මේ ඇප්ලොඩොක්සින් සංයුතිය කොහොමද කියන්නේ. එතකොට අපි ගිහින් දිවල බැලුවාම පස්සේ මේ කොම්පර තෙල් එක අරන් ගිහලා සාම්පල් දාලා බැලුවාම පස්සේ ඒක අපිට දීලා තියෙනවා අපිට රසායනික පරීක්ෂණ ආයතන වලින් දීලා තියෙනවා උපරිමේ යන්න පුළුවන් මැක්සිමම් සීමාව කියලා උපරිමේ 10යි. එතකොට 10ක් කියලා කිව්වා පස්සේ ලොකු වගයක් මේක අපි නිකන් ඉලක්කමෙන් 10 වුණාට තව ඉස්සරහට දෙනවා කියලා මේක විශාල අගයක්. එතකොට මේ ඇප්ලොඩොක්සින් කියන එක කොප්පර පොල් තෙල් ගත්තාම මේ පුසුත් එක්ක මේක නිෂ්පාදනය කරනකොට එකතු වුණාට පස්සේ මේක සාමාන්‍යයෙන් 15ක් 20ක් වගේ හෝ ඊට එහා පැත්තකට ගන්නවා. ඒක තමයි ඒක බරපතලම කාරණාව. මොකද අපි නොදැනී මුදල් දීලා ගන්නේ කො අර සාමාන්‍ය භාෂාවෙන් කුපිලිකාවක් වගේ ආශ්‍රිත රෝගයක් තමයි අපි සල්ලි දීලා ගන්න. එතකොට ඒ වගේම පැටි ඇසිඩ් කියන එක මේ රිපෝට්ස් වල තියෙනවා. පැටි ඇසිඩ් කියන එක අපි පරීක්ෂණ ආයතන වලින් අපි බලනවා. ඒතර පැටි ඇසිඩ් එක වැදුවාන් පස්සේ දැන් මේ කොප්පරා පොල් තෙල් වල ඇප්ලොක්සින් කියන එක සාමාන්‍යයෙන් 15 වුණාට මේ සුදු පොල් තෙල් හදන්න ගන්න අපි අමුද්‍රව්‍ය පාවිච්චි කරන පොල් තෙල් වල ඒකේ තියෙන්නේ ඇප්ලොක්සින් not ටික. ඒ කියන්නේ පෙන්වන්නේ අගය බිඳුව. ඇප්ලොක්සින් එකෙන් හේතුව තමයි පරිසරයත් එක්ක ගැටීම, උෂ්ණාසාදන, දිලිරාසාදන හැදීම. එතකොට මේ පොල් ගෙඩි කඩලා විනාඩි 45කින් අපි වියලන නිසා මේ පොල් වල කිසිම තැනක පුස්පැදීමක් හෝ බැක්ටීරියා ආසාදන වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේකෙදී ඇප්ලොක්සින් එක 0 තියෙන්නේ. ඒතර ඇප්ලොක්සින් එකක් ගන්නෙ නැහැ. ඒක බිඳුවේ තියෙන හේතුව තමයි ඒක මොකද අපි නරක් වූ සහ භාවිතයට නොසුදුසු සියලුම පොල් අපි මූලාරම්භයේ කටයුතු කිරීමේදී ඉවත් කරනවා. ඒතර නිෂ්පාදන කටයුතු වල යන්නේ මේ හොඳ පොල් මදේ පමණයි. ඒක නිසා ඒකෙදී ඇප්ලොක්සින් එක අපිට අගයක් ගන්න නැහැ. ඒක බිඳුවේදී. එතකොට පැටි ඇසිඩ් කියන එක සාමාන්‍ය පැටි ඇසිඩ් කිව්වන් පස්සේ අල්ලලා බලන්න දැනගන්න බෑ. හැබැයි ඔබට දැනෙන නැති පැටි ඇසිඩ් කියන්නේ උගුර බඩතන ගතියක් දැනෙනවා. පොන්තර කෑම සමහරවිට පඩිය දැවිලා කියලා කියනවා. එතකොට ඒකෙදි තමයි අපිට තේරෙන්නේ මේකට මේ වැඩිපුර ප්‍රමාණයක් මේ විස රසායනික අන්තර්ගත වීම නිසා තමයි පැටි ඇසිඩ් එක වැඩි වෙනවා. පැටි ඇසිඩ් කියන්නේ ඇසිඩ් එකක්. එතකොට අම්ලයක් ප්‍රතික්‍රියා කරන ආහාර ජීවන පද්ධතිය හරහා ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට අපිට දැනෙනවා බඩ දනවා ඉන්න බෑ. මේක කෑව විතරයි ඉන්නේ. ඒක නිසා අපි පොල් තෙල් කන්නේ කාපු ගම උඩුරට එනවා බඩ දනවා කියලා. ඔය වගේ ප්‍රශ්න ටිකක් එන්න හේතුව විද්‍යාත්මක පදනම මේ පැටි ඇසිඩ් එක වැඩි වීම. හැබැයි ඒක සාමාන්‍යයෙන් අපිට නිදහස් කරලා දෙනවා පොල් තෙල් වලදී 1.5යි. එතකොට අපිට සුදු පොල් තෙල් වලදී 0.8ක් කියලා තමයි අපේ රස පරීක්ෂණ ආයතන වලින් නිදහස් කරලා තියෙන්නේ. එතකොට ඒ පොල් තෙල් වලදී අපි සුදු පොල් තෙල් නිෂ්පාදනය කරපුවා මේ පොල් මත වලින් ඒක 0.4ක විතර ප්‍රමාණයක් තමයි අපිට පෙන්නන්නේ. එතකොට මේ කොප්පරා පොල් තෙල් වල නිෂ්පාදනය කරන ප්‍රමාණය බැලුවාම පස්සේ 1.5ක් අපිට උපරිමයේ දීලා තියෙන මේක හොඳයි කියලා. නමුත් හොඳ නෙවෙයි මේකත් එක්ක බැලුවාම පස්සේ හසය බොල වගේ මේක 0.4යි මේක 1.5ක් නිදහස් කරලා තියෙනවා. එතකොට මේකේ මේ සාමාන්‍ය කොප්පර ලැබෙන 2කට උඩින් තියෙනවා. ඒ නිසා තමයි
අත්පාව සහ ආහාර චිත්‍රපටය හෘද රෝග ඇති කරන ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ ඔය මේ පොල් තෙල් වල. ඒ කියන්නේ ආහාරයෙන් නුදුසු කොප්පනා වලින් සහ ඒ ආශ්‍රිත ගන්න පොල් තෙල් වලින් නිෂ්පාදනය කළ වෙළඳපොළ නිකුත් කරන ඒවායින් තමයි මේ අපිට අහිත කර බැලෑම ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට බලනවා අපි රස පරීක්ෂණ ආයතන වල අයිඩින් වැලියු එක. අයිඩින් වැලියු එකේදී අපි බලන්නේ කොප්පනා වල තියෙනවද මේවට මොන හරි වෙන වෙන විවිධාකාර ද්‍රව්‍ය තැම්පත් කරලා තියෙනවද කියන එක තමයි ඒකෙදි බලන්නේ. වෙනම කවලම් කරන පොල් තෙල් තියෙනවද කියලා. එතකොට IV එක බලුවාට පස්සේ තේරෙනවා ඒකෙදි කවලම් කරලා තියෙනවා. එතකොට ලැබ් රිපෝට් අරගෙන ගිහින් ඉවරලා ඔය අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂා මහත්තුරු 80ක් විතර ෆේල් වුණා කියලා කියනවා. ඒ හේතුව තමයි කවලම් විවිධාකාර වර්ග තෙල් වර්ග කවලම් කරලා තියෙනවා. කවලම් කරනවද කියන එක බලන එක ඔය අයිඩින් වැලියු එක බලුවාන් පස්සේ සාන්ද්‍රණය වෙනස් වෙනවා, සංයුතිය වෙනස් නම් ඒක දැනගන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ඔය හැම සාම්පල් එකක්ම පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදයක් නැහැ. වෙළඳපළකට එක් අවස්ථාවක එන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ගැටලුවක් වුණොත් ඒක නඩුවක් කරේ මොනවා හරි විභාග වෙන්න පුළුවන්. හැබැයි එතනින් ඒක තහනමකට ලක් වීමක් හෝ එතනින් එහාට වැඩි දුර යමක් වෙන්නේ නැහැ. ඒකෙදි අපි කටයුතු ටික කරා. ඒකට නීතිය ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ පොල් තෙල් හරිද නැහැ. එම වෙළඳපොලේ නැවත තියෙන්නේ ඒ පොල් තෙල්ම තමයි. මොකද එතනින් එහාට නිෂ්පාදකයෙක් නැහැ ඉදිරිපත් වෙන්නේ මේක හරි නිවැරදි කරා. ඒක තමයි ඉල්ලන්නේ අර වෙනතකොට තියෙන තත්ත්වේ පාරිභෝගික වෙනස් වෙලා නැහැ. නඩුවක් ඒ කඩේකට වැටුණද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැටලුවත් එක්ක තමයි අපිට පොල් තෙල් ගන්න වෙලා තියෙන්නේ. මොකද පාරිභෝගිකයෙකුට විශ්වාසයෙන් වක්කීමෙන් ගන්න දණක් නැහැ. එතකොට අනික් කාරණාව තමයි මේ පොල් තෙල් කියන කාරණා ගොඩක් ඇතුලේ පොල් තෙල්ද වෙළඳපොලේ තියෙන්නේ කියන එක. එතකොට අපි ඒක අඳුරගන්නේ කොහොමද දැනගන්නේ කොහොමද මම දැන් සාම්පල් එකේ ඕ ඒකේ ආවේනික සුවඳ අර සමහර ගැටලුවක් තියෙනවා පොල් තෙල් වලට සුදු පොල් තෙල් නම් රිෆයින් කරලා මේ සුද්ධ කරලා තියෙනවා ඇති කියලා. එතකොට මේ සුදු පොල් තෙල් සුද්ධ කරලා තියෙනවා නම් RBD ක්‍රමවේදයක් තමයි රිෆයින් කරනවා කියන්නේ. එතකොට RBD කරපුවාන් පස්සේ රිෆයින් බ්ලීච් ඇන්ඩ් නියෝඩරයිස් කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට ඒකෙදි කරන්නේ ගඳ සුවඳ සහ පාට ප්‍රතිමව සුද්ධ කරලා අපිට වෙළඳපොළ නිකුත් කිරීම තමයි කරන්නේ. ඒකට ගඳ කියන එක ඉවත් කරනවා, සුවඳ කියන එක ඉවත් කරනවා සහ පාට ඉවත් කරනවා. ඒතර ගඳ සුවඳක් මේ වගේ රූට් ඔයිල් එකක් කියලා එයාලා පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ තෙල් එකක් අරගෙන ගිහිල්ලා එයාලගේ ආයතනයට ගිහින් ඉවරලා ඊට පස්සේ මේ තෙල් එක එයාලගේ ක්‍රමවේදයකට කිමිකල් ප්‍රොසෙස් එකකින් සෝ කිමිකල් හෝ ෆිසිකල් ඒක මොකදද කිමිකල් තමයි ලංකාවේ ගොඩක් දුරට ප්ලාන්ට් දුවන්නේ රිෆයින් කරන්නේ. එතකොට මේවා කෝස්ටික් සෝඩා වෙන්න පුළුවන්. එතකොට බ්ලීච් පවුඩර් කියලා මේ වගේ කිමිකල් කීපයක එකතුවකින් තමයි අන්තිමට අර මම පෙන්නු වගේ සුදු පාට පොල් එකක් වෙළඳපොළට එන්නේ. මේ තියෙන්නේ RBD පොල් එකක්. එතකොට මේ වගේ පොල් එකක් වෙළඳපොළට එන්නේ අර ආහාරයට නොදුසු. ඒ කියන්නේ මේක කෙලින්ම කන්න බැරි නම් මේක රිෆයින් කරලා මේක වෙළඳපොළට නිකුත් කිරීම තමයි මේ RBD ක්‍රමවේදෙදි වෙන්නේ. එතකොට මේකෙදී ඇත්තටම මේ පොල් තෙල් එක කනවට වඩා මේ RBD පොල් තෙල් එක කන එක කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපිට රසය නැති වුණත් අපිට සුවඳ නැති වුණත් හැබැයි මේකේ තියෙන අහිතකර බලපෑම මේකෙදි ඉවත් කරලා තියෙනවා. ඒකේ තියෙන මඩ තියෙන එකම ගැටලුව තමයි මනස පරීක්ෂණ ආයතන තියෙන ගැටලුව තමයි මේකට මේ தත්ත්වයට ගන්න ලංකාවේ රිෆයිනර් ආයතන කොච්චරක් කිමිකල් පාවිච්චි කරනවද කියලා කිසිම දැනක මේක අන්තර්ගතයක් ගහලා නැහැ. අපි කිව්වොත් පිරිසිදු පොල් මදේ පොල් තෙල් නිෂ්පාදනය කරනවා කියලා මේ ආයතනයේ මේකේ තියෙනවා නැවුම් පොල් නෙලා ගත්තට පස්සේ ඒ නැවුම් පොල් මදේ පිරිසිදු නිෂ්පාදනය කරන ලද පොල් තෙල් එකක් කියලා. මම මේ ආයතනය ගැන විවේචනය කරනවා නෙමෙයි මේකේම ගහලා තියෙනවා. එතකොට ඔබ ගිහිලා ගියවට පස්සේ පොල් මදේ අවුලක් නැහැ. පොල් බෑයක් තියෙනවා. එතකොට සුදු පොල් තෙල් කියලා මේ වගේ දේවල් බෙලදී ගන්න. හැබැයි මම කියන්නේ මේ වගේ දේවල් බෙලදී ගද්දී මේකේ අන්තර්ගතය ගහලා තියෙනවා. පේන්නේ නැහැ මට පේන්නේ නැහැ. මේක හරි අමාරුවෙන් කියව ගන්න ඕනේ. හැබැයි අකමැත්තෙන් හරි කියවන්න ඕනේ. මේකේ තියෙනවා RBD පොල් තෙල් කියලා තියෙනවා. Refined Bleach and Deodorized කියලා මේකේ ගහලා තියෙනවා. ඒකෝට අපි කවුරුවත් කියවන්නේ නැහැ. අපි මේකේ මූණත බලනවා. පොල් බෑය තියෙනවා. පාට සුදුයි. ඒ නිසා අපි කවුරුත් කිව්වොත් සුදු පොල් තෙල් ගන්න කියලා සුදු පොල් තෙල් තියෙනවා. එතකොට මේකේ කොයිවත් තරක ලොකුවට ගහලා නැහැ. ඒකේ උඩාකුරෙන් ගහලා තියෙනවා RBD coconut oil කියලා. එතකොට අපි කියලා ගන්න මේක සුදු පොල් තෙල් කියලා. එතකොට මට තියෙන ගැටලුව තමයි මේකෙදී සාමාන්‍යයෙන් අපි හිතන්නකො මීටත් වඩා මේ crude oil එක මීටත් වඩා භාවිතයට ගන්න බැරි තෙල් එකක් වෙන්න පුළුවන්. එතකොට මේක රිෆයින් කරලා මේ තත්ත්වයට හදන්න පුළුවන්. ඒ තත්ත්වයට හැදුවට පස්සේ මේ කොයිවත් අන්තර්ගතයෙන් ගහලා නැහැ.
අපි මේක කෝස්ටික් සෝඩා නම් කෝස්ටික් සෝඩා මෙච්චරක් දානවා. බ්ලීචින් පවුඩර් මෙච්චරක් දානවා. ඒ සමහර ඒවාට මේකේ විටමින් ඒව ගුණතාවය දාලා තියෙනවා මේ විදිහට. ඒ අන්තර්ගතය දැම්මම මේකේ ගහලා නැහැ රිෆයින් කරන්න කොච්චර කෙමිකල්ස් පාවිච්චි කරනවද කියන එක කොහොමවත් ගහලා නැහැ. හැබැයි ලංකාවේ මට ඉතින් කිසිම පහසුකම් නැහැ. ලංකාවේ රස පරීක්ෂණ ආයතන වල මේ පරීක්ෂාගාරවල මේකට කෙමිකල්ස් කොච්චර දැම්මද කියලා හොයන්න. එතන තමයි අපිට තියෙන මේ ගැටලුව. මේකට පාවිච්චි කරන කෙමිකල් එක මොකද්ද? ඒකට පාවිච්චි කරන ප්‍රමාණය අන්තර්ගතය කොච්චරක්ද කියන එක මත තමයි අපිට පරිභෝජන සුදුසු නැද්ද කියන එක අපිට අදහසක් එන්නේ. එතකොට එහෙම අදහසක් මෙයාලගෙන් මේකෙන් එන්නේ නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. මේක කනවට වඩා මේක කන එක හොඳයි. හැබැයි මේක ගැන අපිට අවබෝධයක් තියෙනවා කොච්චරක් මේකට කෙමිකල් දාලා තියෙනවද කියලා. එහෙම ප්‍රමාණයක් දාපු ගමන් අපිට මෙහි විදේශ රටවල විතරයි මට තියෙන රස පරීක්ෂණ ආයතන වලින් ගන්න පුළුවන් රිපෝට් එකක් ගන්න පුළුවන්. අඩුම ගානේ ලක්ෂ 2කමාරක් හරි 3ක් හරි යනවා මේ සාම්පල් එකක් රිපෝට් එකක් ගන්න. ඒකට කවුරුවත් මේ වෙනකොට විමර්ශනය කරන එක ලක්ෂ 2ක් 3ක් දීලා වල මේක පාවිච්චි කරලා බලන්නේ නැහැ කොච්චරක් මේකට කෙමිකල්ස් පාවිච්චි කරලා තියෙනවද කියන එක බලන්නේ නැහැ. එතකොට ඒ විදිහට තමයි මේ පොල් තෙල් එක අපිට වෙළඳ පොළ නිකුත් වෙන්නේ.